ආයිබෝන් දුවේ පුතේ JW Dance Academy YouTube channel එක හරහා ඔබ වෙත මේ නර්තන විෂයට අදාළව ඒ ශ්‍රේණියට අදාළව නර්තන පාඩම් මාලාවක් රැගෙන එනවා. ඉතින් අද ඔබ එක්ව සිටින්නේ 10 ශ්‍රේණියට අදාළ 4 වන පාඩම වන ජන ගායනාවල පසුබිම හඳුනා ගනිමින් ගායනය කිරීම සඳහා. ඉතින් දුවේ පුතේ අප මුලින්ම බලමු මේ ජන කවි කියන්නේ මොනවද කියලා. ජනයා අතරේම ඉපදී ජනයා අතරේම පැවතගෙන එන පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන ගායනා විශේෂයක් විදිහට මේ ජන කවි හඳුන්වන්න පුළුවන්. මේ සඳහා දුවේ පුතේ ශාස්ත්‍රීය සාහිත්‍යයක් නැහැ. මෙය පොත්පත් ලිවීමට පෙර පැවතුනේ මිනිසුන්ගේ මතකයේ. ඉතින් ඒ කාලයෙන් කාලයට වෙනස් වෙලා භාෂාවන් විවිධ වෙලා වර්තමාන තත්ත්වයට පැමිණිලා තියෙනවා. මේ ජන කවි වලට උදාහරණ වශයෙන් පාරු කවි, ඔන්චිලිවාරම් කවි, ඒ වගේම නෙළුම් කවි, පැල් කවි ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ පොත්පත් වල ලිවීමෙන් පසුවද බහුල වශයෙන් මිනිසුන් අතර භාවිතා වුණු මේ ජන ගායනා තව දුරටත් වෙනස් විය හැකියි. වසර 100 ගණනකට පෙර ඉතිහාසයේ භාවිතා වුණු ජන කවි තවත් ස්වරූපයක් ගත්තද ප්‍රාදේශීය ව්‍යවහාර අනුව ඒවා විවිධ වෙන්න පුළුවන්. දුවේ පුතේ මේ ජන කවියකට විශේෂ කතුවරයෙක් නැහැ. ඒවා ජනතාව අතරේම තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ හැඟීම්, එදිනෙදා ජීවිතයේ විවිධ සිදුවීම්, ඒ වගේම ඔවුන්ගේ දුක්ඛම් කටළු යනාදී සියල්ල එක්වීමෙන් තමයි මේ ජන කවි නිර්මාණය වෙලා තියෙන්නේ. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. පතල් කර්මාන්තයේදී පතල් කවි භාවිතා වෙනවා මේ ජන කවි සාහිත්‍යය තුළ. එහිදී උදාහරණයක් විදිහට මම ගායනාවක් ඔබට ඉදිරිපත් කරන්නම්. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට, කන්නේ කරවලයි රට හාලේ බතට, බොන්නේ බොරදියයි පූරුවේ කළ පවට, යන්නේ කවදාද මව්පියෝ දකින්නට. දුවේ පුතේ මේ කවි ගායනාවත් විවිධ තාල රූප අනුව ඔබ අසා ඇති. මම කීවේ එක් තාල රූපයක්. ඉතින් මේ ජන කවි සාහිත්‍යයේ විශේෂයෙන්ම මේ පතල් කවි තුල නිරූපණය වන්නේ ඔවුන්ගේ දුක්ඛිත ස්වභාවය. ඒ කර්මාන්තයේදී තම නිවස බලා යාමට සිදුවන්නේ කලාතුරකින් ඒ දේවල් මේ කවි ගායනා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මීට අමතරව මේ කවි ගායනා තුළ භක්තිය ප්‍රකාශ කිරීමද දකින්න පුළුවන්. විශේෂයෙන්ම අතීතයේදී මිනිසුන් ඉර, හඳ, තාරකා, ගස්ගල් යනාදී දේවත්වයෙන් සැලකුවා. ඉතින් ඒවා මේ ජන කවි සාහිත්‍ය තුලත් අපට හඳුනා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම් එක් කවි ගායනාවක්. හොඳින් අසා සිටින්න. උදයට පායන හිරු දෙවියන්ටයි, සවසට පායන සඳ දෙවියන්ටයි, අප ඇති දැඩි කල දෙමාපියන්ටයි,
වැඳලා පින් දෙමු නිවන් දකින්ටයි. දුවේ පුතේ මෙහිදී මුලින්ම හිරු දෙවියෝ සඳ දෙවියෝ ට අමතරව දෙමාපියන් පිළිබඳව සඳහන් වෙනවා. ඊට අමතරව තෙරුවන් පිළිබඳවත් මේ ජන කවි සාහිත්‍ය තුළ හඳුනා ගන්න පුළුවන්. එම කවි ගායනාවක් මම ඉදිරිපත් කරන්න. සරණයි සරණයි බුද්ධං සරණයි 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 ධම්මං සරණයි 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 සංඝං සරණයි 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 මේ තුම් සරණයි. හරි. දරුවනේ අපි මේ කතා කළේ ජන කවි සාහිත්‍යයේ දකින්න පුළුවන් ලක්ෂණ පිළිබඳව. අතීතයේ ගැමි ජනතාවගේ තිබූ ලක්ෂණ තමයි මේ කවි ගායනා තුළ අන්තර්ගත වෙන්නේ. මීට අමතරව දුවේ පුතේ ඔබට ඉගෙන ගන්න තියෙනවා ඔන්චිලි වාරම් කවි පිළිබඳව. දුවේ පුතේ අවුරුදු කාලයේදී කෙරෙන ජන ක්‍රීඩාවක් තමයි ඔන්චිලි පැදීම කියලා කියන්නේ. මේ ඔන්චිලි පැදීමේදී තමයි ඔන්චිලි වාරම් කවි යොදා ගැනෙන්නේ. මේ ඔන්චිලි වර්ග හඳුනා ගන්න පුළුවන්. එහිදී කතුරු ඔන්චිල්ලා, කැරකෙන ඔන්චිල්ලා, රැහැන් ඔන්චිල්ලා, ඒ වගේම බඹර ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා වශයෙන් ව්‍යවහාරයේ අපිට දකින්න පුළුවන්. මේ ඔන්චිල්ලා පැදීම සාමූහිකව අවුරුදු කාලයේදී ඔබට දැක ගන්න පුළුවන්. මෙහිදී ඔන්චිලි කවි යොදා ගනිමින් හරි විනෝදාස්වාදයකින් යුක්තව ඔන්චිලි පැදීම සිදු කරනවා. අපි බලමු මේ ඔන්චිලි වාරම් කවි මොනවද කියලා. පුරවර මැද බැඳී රන් ඔන්චිල්ලා දුර යන තරමට පුදුම නොවෙල්ලා වැරසාර පිරිමිනි තව පැද පල්ලා සුරපුර දෙවියනි රකුමේ සියල්ලා. හරි දුවේ පුතේ අප මේ ගායනා කළ ගායනාව තුළ දකින්න පුළුවන් විශේෂයෙන්ම දේව ඇදහිීම කියන එක. වයස් සීමාවක් නොමැතිව දුවේ පුතේ මේ ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඔන්චිලි පැදීම සිදු කරනවා. අතීතයේදී ත්‍රිවිධ රත්නය හා පත්තිනි දෙවියන් ප්‍රධාන කොටගෙන තමයි මේ පුද පූජා පවත්වපු අවස්ථාවලදී මේ ඔන්චිලි පැදීම සිදු කරලා තියෙනවා. දුවේ පුතේ මීට අමතරව තව එක් කවි ගායනාවක් බලමු. ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට නිවිලයි එන්නේ පොල්ලක් පැන්නට පුදුම නොවෙන්නේ
පත්තිනි දෙවියෝ අප රැක දෙන්නේ. හරි දුවේ පුතේ ඔබට අවබෝධ වෙන්න ඇති මේ ත්‍රිවිධ රත්නය සහ පත්තිනි දෙවියන් ඇදහිීම මේ කවි ගායනා තුළ දකින්න පුළුවන් කියන එක. හරි. අපි බලමු දුවේ පුතේ මීළඟට ඔබට තිබෙන කවි ගායනා විශේෂයක් තමයි චාමර කවි කියලා කියන්නේ. දුවේ පුතේ අපි මුලින්ම බලමු මේ චාමර කවි කියන්නේ මොනවද කියලා. රාජ සභාව තුළ පවන් සැලීම හෙවත් සෙමර සැලීම යන කාර්ය අසුරු කර ගනිමින් මේ ගායනා විශේෂය නිර්මාණය වෙලා තියෙනවා. අඩියක් පමණ දිග රවුම් ලීයක අගට හනහා නියඳ වලින් සුසිනිදු කෙඳි යොදා ගනිමින් සකස් කරගත් උපකරණයක් තමයි මේ චාමරය කියලා කියන්නේ. මේ චාමර කවි ගායනය ගැමි ජීවිත හා ඍජුවම බැඳී නොපැවතීම නිසා පුරාණයේ සිට භාවිතා කර ඇත්තේ බුද්ධ දේවරාජ හා යන ප්‍රශස්ති සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. වර්තමානයේ මේ සඳහා කවි නිර්මාණය වෙලා තියෙනවා විවිධ තාල රූප අනුව. දුවේ පුතේ බුදුන් වහන්සේගේ දෙපසින් සිට ගෞරව පිණිස දෙව් බඹුන් චාමර සැලූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අද්‍යතනයේ මහනුවර දළදා පෙරහැරේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවන කරඬුව දෙපස දෑලේ ඇතුන් පිට සිට ගෞරව පිණිස භක්තිය පෙරදරි කොටගෙන චාමර සැලීම සිදු කරනවා. චාමර අතින්ගෙන නර්තනය කිරීමේ අවස්ථාත් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම පෙරහැර අවස්ථාවලදී ඒ වගේම විවිධ ප්‍රසංගවලදී මේ චාමර නර්තනය දකින්න පුළුවන්. චාමර නර්තනයේදී යොදා ගන්නා කවි ගායනා චාමර කවි නමින් හඳුන්වනවා. හරි අපි බලමු එම කවි ගායනාවන් මොනවද කියලා. සොබමාන් දෙවිවරු සදෙනෙක් එතැනට බසිමින් චාමර ගත්තේ සුරතට ගනිමින් චාමර සැලුවේ මුනිදුට අපි දැන් දක්වමු ඒ රංග සබයට. හරි දුවේ පුතේ චාමර නර්තනය සඳහා තමයි ඉහත මම ගායනා කරපු ගායනාව යොදාගන්නේ. මේ ගායනා තුළ රාජ සභා ලක්ෂණ ගත් නිසා ප්‍රශස්ති කවිද මේ නර්තනයේදී භාවිතා කරනවා. උදාහරණයක් මම කියලා පෙන්නන්නම්. ජය ජය සිංහ නාරේන්ද්‍ර රාක්ෂ රාක්ෂ ජය ජය සිංහ සුරේන්ද්‍රා ජය ජය සිංහ සුරේන්ද්‍ර රාක්ෂ රාක්ෂ ජය ජය කන්ද සූරින්දා. හරි දුවේ පුතේ එම ගායනාව තුළ අන්තර්ගත වූයේ ප්‍රශස්ති කවිවල එන ලක්ෂණ. හරි චාමර කවිවලින් අනතුරුව ඔබට ගායනා පාඩම තුළ රබන් කවි පිළිබඳව සාකච්ඡා කිරීමට තිබෙනවා. දුවේ පුතේ ඔන්චිලි වාරම් වගේම අවුරුදු කාලයේදී කරන ක්‍රීඩාවක් තමයි රබන් වාදනය කියලා කියන්නේ. මේ රබන් නර්තනයේදී රබන් කවි යොදා ගැනෙනවා. විශේෂයෙන්ම මේ රබන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අත් රබාන සහ බංකු රබාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේ අත් රබාන එකස් බෙරය නමිනුත් විශේෂයෙන්ම හඳුන්වනවා. ඒ හොඳින් මතක තබා ගන්න. දුවේ පුතේ බංකු රබාන කියලා කියන්නේ අවුරුදු කාලයේදී විශේෂයෙන්ම යොදා ගැනෙන රබන් විශේෂයක්. එහිදී රබාන බිම තබා එහි වටේට සිට තමයි රබානට ගසමින් රබන් පද වයමින් තමයි එය සිදු කරන්නේ. නමුත් අත් රබාන භාවිතයේදී අත් රබාන කරකවමින් උඩ දමමින් රබන් නර්තනයේදී
කවි ගායනා යොදා ගනිමින් තමයි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම දුවේ පුතේ මේ විනෝදාස්වාදය වගේම පූජාර්ථය හා sannivedana යන අවස්ථා සඳහාද මේ භාණ්ඩය මෙම රංග උපකරණය යොදා ගන්නවා. දුවේ පුතේ පූජාර්ථය සඳහා අත්‍රබාන යොදා ගන්නා අවස්ථා විදිහට සූවිසි විවරණ අවස්ථා, පෙරහැර අවස්ථා යනාදිය උදාහරණ වශයෙන් හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ මේ රබන් කවි ගායනා තුළ බෝධිසත්ව චරිතය, ඒ වගේම කාන්තා ලාලිත්වය හා ස්වභාව සෞන්දර්ය වර්ණනා හඳුනා ගන්න පුළුවන්. හරි, අපි බලමු විවිධ චිත්‍රූප අනුව රබන් කවි මොනවද කියලා. හොඳින් ශ්‍රවණය කරන්න. නන්නුතුන් පෙම්බර ගුණ රුසිරු රබනා දැන් මෙමන් අතින් රැගෙන කරකවමි මනා පෙම් සිතින් බලනු මැනවි දෙනෙත් පාමිනා සන්තෝසින් අසනු මැනවි කීම වෙන වෙනා අතකට ගෙන රාබාන් පොඩිය ගසති දිසිරුවින් ගත සීත බාඳ සෝලවා සිලිනාද කරමින් සිතකට වත් නොගෙන රාගති විදුලිය විලසින් අහසට දාමමින් අල්ලා රාබාන දෑතින්. ඊට අමතරව දුවේ පුතේ මාත්‍රා 4 තනිතට අදාළවත් කවි ගායනාවක් තිබෙනවා. හොඳින් අසා සිටින්න. ත්‍රිවිධ ඥාන විදුරු පඬි අපේ මහා ගෞතම නම් මුනිදු ඒ බුදු ගෞතම නම් මුනිදු දේසෝදාහම් මැසුමට ඒ නිමලා විසු භවය යකුගෙන් තතු දැනිලා නාසලන්ට කිව් දිවි අසලා බන දේසු විදුර පණ්ඩිතමයි ගෞතම ත්‍රිවිධ ඥාන විදුරු පඬි අපේ මහා ගෞතම නම් මුනිදු ඒ බුදු ගෞතම නම් මුනිදු. හරි දුවේ පුතේ ඒ ඔබ ඇසුවේ රබන් කවි ගායනා විවිධ චිත්‍රූප අනුව. හරි ඊළඟට දුවේ පුතේ ඔබගේ විෂය මාලාවෙහි එන තවත් ගායනාවක් තමයි නමස්කාර ගාථා කියලා කියන්නේ. ත්‍රිවිධ රත්නය කෙරෙහි භක්ති පූර්වකව කෙරෙන ගායනා විශේෂයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. බොහෝ විට රචනා වෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්. මේවා විලම්බ ලයෙන් ගායනා කරනවා. විශේෂයෙන්ම එයින් මනසේ භක්තිය, ගෞරවය, සංයමය යන ආදී ගුණාංග වර්ධනය වෙනවා. සිංහල බෞද්ධ ජනයා සෑම කටයුත්තක්ම ආරම්භ කිරීමට ප්‍රථම මේ නමස්කාර ගායනයකින් ආරම්භ කිරීම සාම්ප්‍රදායික ලක්ෂණයක් වෙලා තියෙනවා. මෙය අනාඝාතාත්මක ගායනාවක් විදියට හඳුන්වන්න පුළුවන්. හොඳින් අසා සිටින්න. මේරුං විරාජිත සමං විය බුද්ද රාජං ශ්‍රීදන්ත සාගර සමං විය ධම්ම රාජං
සත්කූට පබ්බත සමං විය සංඝ රාජං ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ වරං නමාමි. හරි. දුවේ පුතේ ඔබ ඇසුවේ නමස්කාර ගායනාවක්. විශේෂයෙන්ම මේ මම කියපු ඒ ගායනාව තුළ දෙවන පාදයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ යන කොටස හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගායනාව තාල තැබීමෙන් තොරව තමයි ගායනා කරන්නේ. හරි. මීළඟට ඔබට අවසාන ගායනා කොටස තමයි ටීකා සීපද කියලා කියන්නේ. ටීකා කවි කියලා කියන්නේ දුවේ පුතේ ගැමි ගී අතර සුවිශේෂී ගායනා ක්‍රමයක්. මෙය සීපද නමිනුත් හඳුන්වනවා. ඊට හේතුව තමයි ගද්‍ය හා පද්‍ය යන කොටස් දෙකෙන්ම අන්තර්ගත වුණු ගායනාවක්. එනම් ආඝාතාත්මක සහ අනාඝාතාත්මක යන ලක්ෂණ දෙකම එක් වෙලා තමයි මේ ගායනාව නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර කවි ගායනා ආඝාතාත්මකව පමණක් ගායනා කරනවා දුවේ පුතේ. ඊට අමතරව සමහර ගායනා ඒ දෙකම එකතු වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර මේ ටීකා සීපදවල දුවේ පුතේ හාස්‍ය රසය උත්පාදනය කරනවා. ඇතැම් ගායනා උපහාසාත්මක ස්වරූපයෙන්ද නිර්මාණය වෙලා තියෙනවා. මේ කවි ගායනා විශේෂයෙන්ම උස්සහඩින් තමයි ගායනා කරන්නේ. විශේෂයෙන්ම වෙහෙස මහන්සිය විඩාව පාළුව මග හරවා ගැනීමට විනෝදාස්වාදය යුක්තව මේවා ගායනා කළත් තම සිතෙහි ඉපදුණු හැඟීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විදිහට ටීකා සීපද යොදාගෙන තියෙනවා. සමහර කවි ගායනා තුළ අතිශයෝක්ති සිද්ධි ප්‍රකාශ වන අවස්ථා දකින්න පුළුවන්. හරි, අපි බලමු එම කවි ගායනාව. හෙමින් හෙමින් තවද ඌරන්ට ගෝනුන්ට මුවන්ට සාවුන්ට වෙඩි තියන්න වල්පාරක් දිගේ කිට්ටු කරගෙන යන්නා වාගේ හෙමින් හෙමින් මමගේකට යන කලට එකෙක් ඇවිත් තවද අත්තමුත්ත පනත්ත කිත්ත කිරිකිත්ත සෝලියා පාණ්ඩියා කාලේ මහා උස් කනාටු පොල් ගසකින් ගෙඩි 50ක් 60ක් සිඳ හෙලන්නා වාගේ එකෙක් ඇවිත් දුන්නයි මගේ පිට මැදට ඒ ගුටි කකා තවද නැන්දා මාමාගේ ගෙදර කොස් හොඳ හොද්දක් බතක් මාළුවක් පින්නක් කෑවා වාගේ ඒ ගුටි කකා මම පිට වී යන කලට මමම මටම තවද නැන්දා මාමා ආච්චි ආතා හූරා නෑනා කෙනෙක් සමග සන්තෝෂ වේලාවකදී කොක්කඬලා සිනාසෙන්නා වාගේ මමම මටම ඊල ඇට නැත හිනාවට හරි දුවේ පුතේ ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ කවි ගායනාව තුළ හාස්‍ය රසය එහෙම නැත්නම් උපහාසාත්මක ලක්ෂණ දකින්න පුළුවන්. හරි දුවේ පුතේ එහෙනම් අපි
10 ශ්‍රේණියට අදාළව ඔබට තිබෙන කවි ගායනා පිළිබඳව සාකච්ඡා කළා. එහි සුවිශේෂී ලක්ෂණ මොනවද? ඒ වගේම කවි ගායනා මොනවද කියන එක කතා කළා. ඉතින් ඔබ මේ කවි ගායනා හොඳින් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව පුරුදු පුහුණු වන්න. එයින් ඔබට සාර්ථකත්වය කරා ළඟා වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. ඔබට ආයුබෝවන්.